මූලාශ්‍රයක හරි අපූර්වට කියනවා අර කාලගුණය යනු ගතානුගතික බලයක් නොවේ. එය අපගේ සුන්දර දිවයිනේ ජීවිතයේ තැතිගැන්වීමක්, එහි ස්වභාවයේ අභ්‍යන්තර ගීතයක් වෙනවා කියලා. ඉතින් අද අපි මේ මූලාශ්‍ර ටික පෙරලලා බලන්න යන්නේ මේ කියන ගීතයේ ඉදිරි පද කිහිපය ගැන, විශේෂයෙන්ම අර ජුනි 10 වෙනිදායින් පස්සේ අපේ රටට බලපාන ඉඩ තියෙන කාලගුණික වෙනස්කම් ගැන තමයි අවධානය. හරියටම හරි. මූලාශ්‍රවල කියන විදියට නම් අර දකුණු දෙසින් හමන සොළං රටාවේ වෙනසක් එක්ක ලංකාවේ නිරිත දිග මධ්‍යම බස්නාහිර පළාත් තියෙන්නේ. ඔව්. අනේ ඒ පළාත් වලට වැසි, ගිගුරුම් සහිත වැසි, ඒ වගේම තද සුළං තත්වයන් මේවා වැඩි වෙන්න පුරුවන් කියලා තමයි පේන්නේ. ඒ කියන්නේ මේක ඇත්තටම ශ්‍රී ලංකා කාලගුණ අභියෝග ගැන කරන විමසුමක් වගේ. ඔව් හරියටම. එතකොට ඉතින් මේ තත්ත්වය අපේ එදිනදා ජීවිතයට විතරක් නෙවෙයි අර කෘෂි කර්මාන්තයට, සංචාරක ක්ෂේත්‍රයට ගොඩක් පැතිවලට බලපානව නේද? අනිවාර්යයෙන්ම බලපෑම තියෙනවා. ඉතින් අපි මේ මූලාශ්‍ර හරහා බලමු නේද මේ ඉදිරි කාල ගුණය කොවගේ වෙයිද, මොනවාද අපි ගන්න ඕන පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග, අර ප්‍රදේශ මට්ටමින් ඇති වෙන්න පුරුවන් බලපෑම් මොනවාද කියලා පොඩි චිත්‍රයක් මවා ගන්න. හොඳ අදහසක්. අපි කාලගුණ අනාවැකියම පටන් ගමුද? මූලාශ්‍ර වලට අනුවනම් නිරිත දිගයි බස්නාහිර පළාතුයි. කියන්නේ අර දකුණේ ගාල්ල මාතර ඉඳලා මෙහි බස්නාහිරේ කොළඹ ගම්පහ වෙනකම්ම. ඔව් ඒ ප්‍රදේශවලට පැයකට මිලිමීටර් 50 ඉක්මවන තදවැසි බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා කියන්නේ. මිලිමීටර් 50ක් පැයකට. අමෝ ඒක සෑහෙන ලොකු වතුර ප්‍රමාණයක් නේද? ඔව් ඔව්. ඒ කියන්නේ අර පොළවට උරාගන්න වෙලාවක් නැති තරමට වහිනවා කියන එක නේද? හරියටම. පැයක් ඇතුළත පොළවට එච්චර වතුරක් එකතු වෙනවා කියන්නේ අර පොඩි ගංගා, ඇලබොලවල්, වගුරු බිම් වගේ තැන් තියන්නේ. ඒව ගොඩක් ඉක්මනට පිරෙන්න පුළුවන්. සමහර වෙලට අපි හුරු පුරුදු තැන් වුණත් ටික අනතුරුදායක වෙන්න ඉඩ තියෙනවා. හරි. එතකොට කඳුකරයට කොහොමද? නුවරඑළිය, මහනුවර වගේ පැති. මධ්‍යම කඳුකරයේ විශේෂයෙන්ම නුවරඑළිය, මහනුවර, බදුල්ල වගේ ප්‍රදේශවලටත් ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න ඕන. ඒකම සීතල කාලාගුණයයි අර ගම්මුතුරයි නායයම් අවදානමයි කියනත් සැලකිලිමත් වෙන්න ඕන කියලායි මූලාශ්‍ර කියන්නේ. සුළං තත්ත්වය ගැන මොකද කියන්නේ? විශේෂයෙන්ම වෙරළට කිට්ටු ප්‍රදේශ. සුළඟ ගැන තියෙනවා. ත්‍රිකුණාමලය, මන්නාරම, පුත්තලම වගේ උඩ ඉඳන් අර දකුණු වෙරළ තීර දක්වාම සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-60ක් විතර වෙන්න පුළුවන්. 40-60ක්. ඒකත් සරයි. ඔව්. ඒ වේගය කියන්නේ අර උස වාහන හිම පදිනකොට ඒ වගේම මුහුදු ගමන් යනවා නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන මට්ටමක්. ඒ කියන්නේ මේ කාලගුණ අනාවැකි ටික අහනකොට අර මුලින් කිව්වා ස්වභාවයේ ගීතයේ සමහර පද ටිකක් අනතුරුදායක වෙන්නත් පුළුවන් වගේ හැඟීමක් එනවා. එහෙම කියන්නත් පුළුවන්. ඉතින් මේ වගේ තත්වයකදී අපි කොහොමද ආරක්ෂා වෙන්නේ? මූලාශ්‍රවල ඒ ගැන උපදෙස් තියනවද? ඔව් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ගමන් විමන් ගැන. කවුරු හරි සැලසුම් කරනවා නම් විශේෂයෙන්ම රෑ කාලයේදී කඳුකර පාරවල් වල යන අය හපුතලේ බණ්ඩාරවැහ වගේ. ඔව්. අනේ වගේ පැතිවල යනවා නම් මීදුම ගැනයි නායයන් ගැනයි දෙක ගැනම වැඩි අවධානයක් දෙන්න වෙනවා. හරි. මුහුද පැත්ත. මුහුද පැත්තෙත් දකුණු සහ බටහිර වෙරළ තීරයේ රළ ටිකක් අනපේක්ෂිත විදිහට එකපාරටම ඉහළ යන්න පුරුවන් කියලාත් කියනවා. ඉතින් මුහුදු යන එක ගැනත් පොඩ්ඩක් හිතන්න වෙනවා. අනිත් එක තමයි වැස්සත් එක්කෙන අකුණු. ඒක තමතක කරන්න බෑ නේද? අනිවාර්යෙන්ම ගිගුරුම් සහිත වැසි කියන්නේ අකුණු අවධානම වැඩි. ඒ නිසා අර වතුර ආශ්‍රිත වැඩ කරනකොට එලිමහනේ ලෝහමය දේවල් එක්ක වැඩ කරනකොට ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕන. මතකයි නේද 2020 ජූනි මාසේ ගාල්ල පැත්තට වෙච්ච දේ? ගම් වතුරෙන් කොච්චර පිරිසකට ගෙවල් නැති වුණාද? ඔව් ඔව්. 16කටත් වඩා නේද? ඒක ඇත්තටම පෙන්නනවා මේ වගේ අනතුරුදායක පදවල් එනකොට ඒක කලින් දැනගෙන සූදානම් වෙලා ඉන්න එක කොච්චර වටිනවද කියලා. ඇත්ත. ඒ අත්දැකීම එක බලනකොට මේ කාලගුණයේ විවිධ ප්‍රදේශවල මිනිසුන්ගේ ජීවනෝපායන්ට කොහොම බලපායි කියලා හිතන්න පුළුවන්ද? කෘෂි කර්මාන්තය වගේ. ඒකත් බලන්න එකම කාලගුණ තත්ත්වයේ වුණත් බලපෑම විවිධයි. මූලාශ්‍රවල තියෙන විදිහට මාතර කුරුණාගල වගේ පැතිවල වීගෝ විතනට මේ වැස්ස සමහර විට වාසි වෙන්න පුරුවන්. වතුර ලැබෙන නිසා. ඔව්. හැබැයි අනික් අතට තේ රබර් වගාවන් තියෙන පතිවලට අධික වර්ෂාව නිසා පස්සෝදාගෙන යාම අස්වනු නෙලන්න අමාරු වෙන එක වගේ අවාසිත් තියෙනවා. ඒ කියන්නේ එකම වැස්ස සමහරුන්ට හොඳයි සමහරුන්ට අභියෝගයක්. හරියටම. ඒක සංචාරක කර්මාන්තයට අර සිංහරාජී යාළුවගේ ජනප්‍රිය තැන්. ඔව් ඒ වගේ තැන්. ඒ කියන්නේ ජෛව විවිධත්වය වැඩි. හැබැයි වර්ෂාවත් එක්ක යන්න ටිකක් දුෂ්කර වෙන්න පුරුවන් තැන්. සිංහරාජයේ යාලා මිරිස්ස වගේ
අනේ ඒ වගේ ප්‍රදේශවලට ඇතුළු වීම නැත්නම් සංචාරය කිරීම සමහර විට తాවකාලිකව සීමා වෙන්නත් ඉඩ තියෙනවා. එහෙමකද? පාරවල් යට වෙලා නායයාම වගේ දේවල් නිසාද? ඕ පාරවල් යට වෙන්න පුළුවන් නායම් අවදානම තියෙන පුළුවන් සමහර විට වන සත්තුන්ගේ හැසිරීම් රටාවන් පවා වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ හේතු නිසා. එහෙමනම් මේ ඔක්කොම අහගෙන ඉන්නකොට පැහැදිලි වෙනවා මේ කාලගුණ වෙනස් වීම ලංකාවේ යථාර්ථයක් තමයි. ඒත් ඒකට මුහුණ දෙන්න අපිට යම් සූදානමක් තියාගන්න පුළුවන් කියන එක. අනිවාර්යෙන්ම සූදානම කිව්වම ලොකු දේවල්ම වෙන්න ඕනේ නැහැ. අර බොන වතුර ටිකක් එකතු කරලා තියාගන්න එක. ඕ අත්‍යවශ්‍ය බෙහෙත් ටිකක්, ටෝච් එකක්, ඔය වගේ පොඩි දේවල් ළඟ තියෙන එකෙම උනත් ලොකු වෙනසක් වෙන්න පුළුවන්. මට ආයෙමත් මතක් වුණා අර මුලින් කිව්ව මූලාශ්‍රයෙන්ම තිබුණු අදහසක් සුළඟෙන් ගස් අගුළු ගසාගෙන යනවාද නැත්නම් ඒ සුළං ඔබේ නව අවස්ථාවන් ගෙන එනවාද ඒ තීරණය කරන්නේ ඔබේ සූදානම් වීමයි කියලා. හරිම ගැඹුරු කතාවක් ඒක. ඒ කියන්නේ අභියෝගයක් එනකොට අපි ඒකට ප්‍රතිචාර දක්වන විදිහ අපේ සූදානම අනුව තමයි ඒකේ අවසාන ප්‍රතිඵලේ තීරණය වෙන්නේ කියන එක වගේ. ඊටාම වැදගත් නිරීක්ෂණයක්. ඒ වගේම තමයි මේ වගේ වෙලාවක නිවැරදිම අලුත්ම තොරතුරු දැනගන්න එකත් සූදානම් වෙම කොටසක්. ඒකෙන් ඇත්ත. ඒ නිසා අර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තියෙන්නේ www.meteo.gov.lk. ඔව් ඒකයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයයි නිකුත් කරන නිවේදන ගැන නිතරම අවධානයෙන් ඉන්න එක හරිම වැදගත්. එසේනම් මේ තොරතුරුත් එක්ක අපි හැමෝගෙම ඉල්ලා සිටින බොහොම ආරක්ෂිතව ඉන්න කීදා. ඔව් පරිස්සමින් ඉන්න.